අයිබෝවන් ඉතින් කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා හැමෝටම යහපතක්ම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 2025 අලුත් අවුරුදු පටන් ගන්නකොටම මම ඔයාලට සූර්යයා සමග එකතු වෙමු කියලා මතක් කරන ගමන් සූර්යයාට වන්දනා කරන ක්‍රියාකාරකමකුත් හඳුන්වා දුන්නා ඔයාලට මතක ඇති. ඉතින් ඕන සූර්යයා එක් රාශියකින් තවත් රාශියකට ගමන් කරන බක් මහ එහෙම නැත්නම් භාග්‍යවත් මාසයේ ආරම්භය තමා මම ඔයාලට මේ කතා කරන්න ආපහු ආවේ. බොහෝ දෙනෙකුට අමතකව ගිහින් තිබුණට මේ තමා ඉස්සර අපේ අලුත් අවුරුද්දේ ආරම්භය. ඉතින් මේ කාරණා කියනකොට ඔයාට කොහොමත් සිංහල හින්දු අලුත් අවුරුද්ද මතක් වෙනවා ඇති. ඉතින් අපි මේ ගැන කතා කරමු. මම හිතනවා මේ ගැන අපිට බේර ගන්න මේ ගැන අපිට විසඳ ගන්න යම් කාරණාවක් තියෙනවා. ඉතින් ඒක එක්තරා ජන කොට්ටාශයක සංස්කෘතික මංගල්‍යයක් විදිහට අපිට හඳුන්වා ගන්න පුළුවන්. නමුත් ස්වභාව දහමට අනුව ස්වභාව දහමත් එක්ක එකතු වෙලා ජීවත් වුණ අපිට සූර්යයා එක් රාශියකින් තවත් රාශියකට ගමන් කිරීම තුළ නිමා කරන එක් චක්‍රයක ආරම්භ කරන තවත් චක්‍රයක හඳුනා ගන්න පුළුවන් වුණා. ඉතින් සූර්යයා සමග බද්ධ වුණ අපේ අවුරුද්ද පසු කාලේ ස්වභාව දහමෙන් අපි ඈත් වීමත් එක්කම මිනිසාට අමතකව ගිහිල්ලා. ඉතින් ඔන්න මම මේ කාරණාව ආපහු මතක් කරන ගමන්ම සූර්යයා සමග පටන් ගන්න නව වසරේ මුල් දින කීපෙම ඔයාට වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඔයා මේ වෙනකොට ස්වභාව දහමත් එක්ක එකතු වෙමින් යන කෙනෙක් නම් මේ විශ්වයට එකතු වෙමින් යන කෙනෙක් නම් ඔබ මේ පෘථිවිය මත ජීවත් වෙන නිකම්ම තවත් එක් ජීවියෙක් නෙමෙයි. ඉතින් මම ඔයාට කලින් වීඩියෝ එකකදී මතක් කරලා දුන්නා සූර්යයා අපිට නැතිව ගියොත් එහෙම මේ මුල්මහත් පෘථිවියටම පැවැත්මක් නැති බව. ඉතින් සූර්යයා ඔබට සේවය කරන්නේ ඔබෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. නමුත් ඊට කෘතගුණ සැලකීම අපේ යුතුයකමයි. ඉතින් මේ සූර්යයා එක් රාශියකින් තවත් රාශියකට ගමන් කරමින් අලුත් ගමනක් ආරම්භ කරන මොහොතේ තමයි අපි අලුත් අවුරුද්දක් පටන් ගන්නේ. දැන් ඔයා අවුරුද්දට දෙපාරක් අලුත් අවුරුද්ද සමරනවාද? අවුරුද්දට අවුරුදු උදාව දෙපාරක් තියෙන්න පුළුවන්ද? දැන් අපි ගොඩක් වෙලාවට ජනවාරි වලට අලුත් අවුරුද්දට හැමෝටම සුබ පතනවා සුබ අලුත් අවුරුද්දක් නව වසරක් වේවා හැපි නිව් ඉයර් මේ වගේ විදිහට අපි හැමෝටම සුබ පතනවා. ඊට පස්සේ ඔයා සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන කෙනෙක් නම් ඔයා ආපහු අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පතනවා නේද? ආපහු ඔයා හැපි නිව් ඉයර් කියනවා නේද? ආපහු ඔයා සුබ නව වසරක් වේවා කියනවා නේද? ඉතින් අපි එහෙම කියන එක හරිද? එකම අවුරුද්දකට දෙපාරක් අලුත් අවුරුදු උදාවක් තියෙන පුළුවන්. ඉතින් මගේ යෝජනාව තමයි මේ ගැන ඔයා ටිකක් හිතලා බලන්න. අපි අලුත් අවුරුද්දකට අලුත් අවුරුදු උදාවල් දෙකක් සමරන එක. එක අවුරුද්දකට අවුරුදු උදාවල් දෙකක් සමරන එක කොයිතරම්නම් යෝග්‍යද? ඒක අපි අපිටම කරගන්න නිගාවක් නෙවෙයි. ඉතින් ආදරණීය විශ්වයට එකතු වෙමින් යන කෙනෙක් නම් ඔබ ආධ්‍යාත්මය ගැන හොයන කෙනෙක් නම් ඔබේ අභ්‍යන්තර ශක්තිය ඉහළට වඩවා ගැනීමට නංවා ගැනීමට වෙහෙසෙන කෙනෙක් නම් ඔබට ස්වභාව දහමට පිටින් යා නොහැකි. ඉතින් සූර්යයා සමග බැඳුණු ස්වභාව දහමේ මේ සුවිශේෂ කාලය අවබෝධයෙන් තේරුම් අරන් සූර්යයා සමග එකතු වෙන්න කියලා මම ඔබට ආදරෙන් කියන්න කැමතියි. එතකොට ඔබ හිතනවටත් වඩා වේගයෙන් ඔබ ඔබේ අභ්‍යන්තර ශක්තිය ඉහළට නංවා ගනී. ඒ තුලින් ඔබ තුලම සැඟවී ඇති සැනසීම ළඟා කරගනීවි. ඔබ තුලින්ම සතුට ආදරය ඉහළට ඔසවා ගනීවි. ඉතින් එහෙනම් මම තව වීඩියෝ එකකින් ඔයාලා ළඟට එනකන් හැමදාමත් සතුටින් ඉන්න. මම හැමදාමත් ඔයාලට ගොඩාක් ආදරෙයි.